යුද ගැටලු හේතුවෙන් නවතා දැමූ IPL සහ PSL තරගාවලිය මැයි 17 ඊයේ දිනේ ආරම්භ වුණා. ඉතින් IPL තරගාවලිය ඉන්දියාවෙන් නගර 6ක පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. ඒ වගේම IPL තරගාවලිය නවතා දැමූ නිසාවෙන් ක්‍රීඩකින් රැසක් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම තම රටවල් බලා ගිහින් තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකින් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකින්. මොකද ඔවුන්ට ලෝක ෂූරට අවසන් මහා තරගය ක්‍රීඩා කරන්න තියෙනවා මේ මාසයේදී. ඉතින් ඒ නිසා ඔවුන්ගේ රටවල් බලා ගිහින් තියෙනවා. ඉතින් ක්‍රීඩකින් රැසක් තම රටවල් බලා යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකින්ට රැසකට මෙවර IPL වරම් හිමි වුණා. ඉතින් ඒ කුසල් මෙන්ඩිස්ට ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් මිලදී ගත්තා. ගුජරාට් කණ්ඩායමේ පන්දු රකින සහ පිටිකරුවෙකු වන ජෝස් බස්ලර් තම රට බලා යාම හේතුවෙන් කෙසේ වුවත් කුසල් මෙන්ඩිස්ට PSL තරගාවලිය අතරතුර IPL තරගාවලිය ක්‍රීඩා කිරීම පිළිබඳව PSL තරගාවලිය මගින් කුසල් මෙන්ඩිස්ට තරග 19ක් ලැබීමත් අපිට දැනගන්න ලැබුණා. ඉතින් තවත් ක්‍රීඩකින් දෙදෙනෙකුට IPL වරම් හිමි වුණා. ඒ ක්‍රීඩකින් විදිහට පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් මිලදී ගත්තා. ඒ වගේම චරිත අසලංකට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් අවස්ථාවක් ලැබුණා. ඉතින් ඊයේ දිනේදී PSL තරගාවලිය 27 වන තරගය නිමාටපත් වුණා. ඒ තරගය මුලින්ම පන්දුර පහ දුන්නේ කරච්චි ගේම්ස් කණ්ඩායම. උන් නියමිත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 237ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී විශේෂයෙන්ම ඩේවිඩ් ටෝන ලකුණු 86ක් වගේම ජේම්ස් වින්ස්කි ලකුණු 72ක් රැස් කළා. ඉතින් ඒ ලකුණු සංඛ්‍යාව හමා යාමට පිටියට පැමිණි සල්මි කණ්ඩායමට ලකුණු 214ක් පමණයි ලබා ගැනීමට සමත් වුණේ. එහිදී බාබර් අසම් ලකුණු 94ක් ලබා සිටි දුවද්දී දැවී ගියා. කෙසේ වුවත් තරගයේ අවසානයේදී කරච්චි කිංස් කණ්ඩායම ලකුණු 23කින් තරගය ජයග්‍රහණය කරා. ඉතින් තරගයේ වීරයා බවට පත් වූයේ ඩේවිඩ් ටෝන. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.